තාක්ෂණය ගැන හොයන වෙලාවත් සාදරයෙන් පිළිගන්නවා වගේ YouTube channel එකට සුපුරුදු පරිදි ඔයාලා තවත් මේක තුලා ඉන්නේ පිම්සර ටෙක් අකාඩමි YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ iPhone series එක කියන්නේ iPhone 11 එකේ ඉඳලා iPhone 16 Pro Max එක දක්වා ඔයාලට මේ දවස්වල used iPhone වල prices තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා iPhone 11 එකේ ඉඳලා iPhone 16 Pro Max එක දක්වාම 2025ට අදාළව කියන්නේ මේ දවස්වල මිල ගණන් මේ iPhone ටික වල මේකේ ඔයාලට මම කියන මිල ගණන්මත් නෙවෙයි දැන ගන්න පුළුවන් වෙන සමහරවිට මේ ඔයාලා ගන්න shop එක අනුව සහ ඔයාලා ගන්න phone එකේ condition සහ ඔයාලා ගන්න phone එකේ storage එක අනුව ඔයාලට මේ phone වල මිල ගණන් පොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කියන මිල ගණන් වලට අඩු වෙන්නත් සමහර වෙලාවට චුට්ටක් වැඩි වෙන්නත් පුළුවන්. කොහොම හරි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අද ගෙනාවා ඔයාලට මේ iPhone එක මිල ගණන් ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔයාලට මේ වීඩියෝ එකෙන් iPhone 11 එකෙන් 16 Pro Max එක දක්වා. හරියන වැඩි කතාන්දු අපි මේ වීඩියෝ එකට යමු. වීඩියෝ යන කලින් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඔයාලා මගේ YouTube channel අලුත් කෙනෙක් නම් දැන් මගේ YouTube channel subscribe කරලා මේ වීඩියෝ සෙට් වෙන්න. අපි යමු අපේ වීඩියෝ එකට. ඔයාලට මම මුලින්ම කියන්නේ iPhone 11 series එක ගැන. මේ iPhone 11 series එකේ iPhone 11 එක තමයි මම මුලින්ම කතා කරන්නේ. ඔයාලට iPhone 11 එක මුලින්ම රිලීස් වුණේ 2019 සැප්තැම්බර් මාසයේ. ඔයාලට මේක iOS 13 version එකෙන් තමයි මේ iPhone එක රිලීස් වුණේ. ඔයාලට මේ iPhone එකේ 64 storage එකක් තියෙන phone එක ඔයාලට රුපියල් 70000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 128GB version එක ඔයාලට රුපියල් 80000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. 512GB version එක ඔයාලට රුපියල් 87000ක් 90000ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. iPhone 11 එකේ prices ටික ඒ විදිහට තමයි මේ 2025 දී ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට කියන්නේ iPhone 11 Pro එක ගැන. iPhone 11 Pro එකත් රිලීස් වුණේ 2019 සැප්තැම්බර් මාසෙන් තමයි. ඔයාලට මේකෙත් බලා ගන්න පුළුවන් iOS 13 version එක තමයි. ඒ කියන්නේ ඔයාලට මේක storage 3කින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේක බලමු iPhone 11 Pro එකෙත් 64GB storage එක තියෙන phone එක වලට රුපියල් 75000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක වලට මේකේ 85000ක වගේ මුදලකට බලා ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක වලට රුපියල් 90000ත් 95000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු iPhone 11 Pro Max එක ගැන. මේකත් රිලීස් වුණේ 2019 සැප්තැම්බර් මාසෙන් තමයි. ඔයාලට මේකෙත් iOS 13 version එකම තමයි බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ iPhone series එකේම ඔයාලට බලා ගන්න පුළුවන් iOS 13 version එකම තමයි. ඔයාලට මේකෙත් 64GB storage එකක් තියෙන phone එක වලට මේක රුපියල් 90000ක වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට 256GB version එක වලට මේකේ ලක්ෂයකට වගේ මුදලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක වලට රුපියල් 115000ත් 20000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඔයාලට මම කිව්වා මේ iPhone 11 series එකේ තියෙන්නේ iOS 13 version එක කියලා. iOS 13 version එක තිබ්බට ඔයාලට මේක latest version එක වෙන iOS 18 version එක දක්වා ඔයාලට මේක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ phone එක රිලීස් වුණේ 2019. ඒ කියන්නේ මේ iPhone 11 series එක අවුරුදු 6ක් විතර දැන් පරණයි 2025 වෙද්දී. හරියනම් ඔයාලට මේ මිල ගණන් වලට ඔයාලට මේ iPhone 11 series එකේ phone එක මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු iPhone 12 series එක ගැන. iPhone 12 series එක ගැන කතා කරද්දී මුලින්ම තියෙන iPhone 12 එක. iPhone 12 එක රිලීස් වෙලා තියෙන 2020 ඔක්තෝබර් මාසේ. මේක වලට බලා ගන්න පුළුවන් iOS 14 version එක. මේක වලට 64GB storage එකක් තියෙන phone එක රුපියල් 80000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 128GB version එක වලට රුපියල් 95000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක රුපියල් ලක්ෂයත් 110000ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් මේ iPhone 12 එක. ඊළඟට අපි බලමු iPhone 12 mini එක. iPhone 12 mini එක රිලීස් වෙලා තියෙන්නේ 2020 නොවැම්බර් මාසේ. මේකත් ඔයාලට බලා ගන්න පුළුවන් iOS 14. මේකේ ඔයාලට 64GB storage එකක් තියෙන phone එක වලට බලා ගන්න පුළුවන් රුපියල් 80000ක් වගේ මුදලකට. ඒ වගේම 128GB version එක වලට රුපියල් 85000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක වලට රුපියල් 95000ත් ලක්ෂයත් අතර මුදලට මිලදී ගන්න පුළුවන් මේ iPhone 12 mini එක. ඊළඟට අපි බලමු iPhone 12 Pro එක. iPhone 12 Pro එක රිලීස් වෙලා තියෙන්නේ 2020 ඔක්තෝබර් මාසේ. මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් iPhone 12 වල වගේම iOS 14 version එක. මේකේ ඔයාලට 128GB version එක රුපියල් 110000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB storage එකක් තියෙන phone එක වලට 115000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB storage එකක් තියෙන phone එක වලට 120000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ iPhone 12 series එකේ අන්තිම iPhone එක iPhone 12 Pro Max එක. මේක රිලීස් වෙලා තියෙන්නේ 2020 ඔක්තෝබර් මාසේ. මේකත් ඔයාලට බලා ගන්න පුළුවන් iOS 14 version එකම තමයි. ඒ වගේම 128GB version එක මේකේ 130000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. මේක 256GB version එක 140000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක 155000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. මම ඔයාලට මතක් කරා වගේම මේ ෆෝන් එකෙත්
iPhone 14 iOS 14 තිබ්බට ඔයාලට මේක latest version එක දක්වාම update කරලා පාවිච්චි කරගෙන යන්න පුළුවන්. මේ වගේ මිල ගන්න වලට තමයි ඔයාලට iPhone 14 එක. ඊළඟට අපි කතා කරමු iPhone 13 series එක ගැන. iPhone 13 series එක iPhone 13 එක ගැන අපි කතා කරද්දී iPhone 13 එක release වුණේ 2021 සැප්තැම්බර් මාසේ. මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් iOS 15 version එක. මේක ඔයාලට 128GB storage එක තියෙන ෆෝන් එකකට 1,20,000කට වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක ඔයාලට රුපියල් 1,25,000 1,30,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට 512GB version එක 1,30,000 1,40,000 වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් මේ iPhone 13 එක. ඊළඟට අපි කතා කරමු iPhone 13 mini එක ගැන. ඔයාලට මේ iPhone 13 mini එක රිලීස් වුණේ 2021 සැප්තැම්බර් මාසෙමයි. ඒ වගේම මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් iOS 15 version එක තමයි තියෙන්නේ. මේකත් ඔයාලට storage 3කින් මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේකේ 128GB version එක 1,05,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක 1,10,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක ඔයාලට 1,20,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන් මේ iPhone 13 mini එක. ඊළඟට මම ඔයාලට කියන්නේ iPhone 13 Pro එක ගැන. iPhone 13 Pro එකත් රිලීස් වුණේ 2021 සැප්තැම්බර් මාසෙමයි. ඔයාලට මේකෙත් බලා ගන්න පුළුවන් iOS 15 version එකම තමයි. ඔයාලට මේකේ 128GB version එක ඔයාලට රුපියල් 1,35,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක ඔයාලට මේක රුපියල් 1,45,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක ඔයාලට 1,50,000 55,000 වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 1TB version එක ඔයාලට මේක රුපියල් 1,60,000 65,000 වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු iPhone 13 Pro Max එක ගැන. iPhone 13 Pro Max එක ඔයාලට බලා ගන්න පුළුවන් 2021 සැප්තැම්බර් මාසෙම තමයි මේකත් රිලීස් වුණේ. ඒ වගේම iOS 15 version එකම තමයි මේකට රිලීස් කරදී ආවේ. ඒ වගේම මේක 128GB version එක රුපියල් 1,50,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේක 256GB version එක 1,55,000 60,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක 1,60,000 65,000 වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකෙත් 1TB version එක වලට රුපියල් 1,70,000 75,000 වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඔයාලට මම මේකේ මතක් කරා iPhone 13 series එකේ තියෙන්නේ iPhone 13 series එකේ තියෙන්නේ iOS 15 version එක. ඔයාලට මේකෙත් latest iOS version එක වෙන iOS 18 version එක දක්වා update කරන use කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු iPhone 14 series එක ගැන. iPhone 14 series එක release වුණේ ඔයාලට 2022 සැප්තැම්බර් මාසේ. මේකෙත් ඔයාලට iOS 16 version එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේකේ 128GB version එක රුපියල් 1,40,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක 1,50,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක වලට රුපියල් 1,60,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන් මේ iPhone 14 එක. ඊළඟට අපි බලමු iPhone 14 Plus එක ගැන. iPhone 14 Plus එක වලට බලා ගන්න පුළුවන් 2022 ඔක්තෝබර් වල තමයි මේකත් රිලීස් වුණේ. ඒ වගේම මේකේ තියෙන iOS 16 version එකමයි. ඔයාලට මේක 128GB storage එකක් තියෙන ෆෝන් එකකට 1,50,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB storage එකක් තියෙන ෆෝන් එකකට රුපියල් 1,60,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එකකට රුපියල් 1,70,000කට වගේ මුදලට මිලදී ගන්න පුළුවන් මේ iPhone 14 Plus series එක. ඊළඟට අපි කතා කරමු iPhone 14 Pro එක ගැන. iPhone 14 Pro එක රිලීස් වුණේ 2022 සැප්තැම්බර් මාසේ. ඔයාලට මේක iOS 16 version එකෙන් තමයි මේකත් රිලීස් වුණේ. ඔයාලට මේකේ 128GB version එක ඔයාලට මිලදී ගන්න පුළුවන් 1,85,000ක් වගේ මුදලකට. ඒ වගේම 256GB version එක වලට රුපියල් 1,95,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක වලට මේක රුපියල් 1,02,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 1TB version එක වලට 2,10,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු iPhone 14 Pro Max එක ගැන. iPhone 14 Pro Max එක රිලීස් වුණේ 2022 සැප්තැම්බර් මාසේ. මේකත් ඔයාලට බලා ගන්න පුළුවන් iOS 16 version එකම තමයි. ඔයාලට මේකේ 128GB version එක 2,10,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේක 256GB version එක වලට රුපියල් 2,20,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේකේ 512GB version එක රුපියල් 2,30,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 1TB version එක 2,40,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි ඔයාලට iPhone 14 series එකේ මිල ගණන් ටික බලා ගන්න පුළුවන්. මේකෙත් ඔයාලට iPhone iOS 16 version එක තිබ්බට ඔයාලට මේකේ latest iOS version එක දක්වා update කරලා use කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු iPhone 15 version එක ගැන. iPhone 15 version එක ගැන කතා කරද්දී අපි ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම iPhone 15 එක. iPhone 15 එක 2023 සැප්තැම්බර් මාස තමයි ඔයාලට මේක රිලීස් වුණේ. මේකේ iOS 17 version එක තමයි බලා ගන්න පුළුවන්. මේ iPhone එකේ
128GB version එකට රුපියල් 1,70,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේක 256GB version එක 1,80,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ 512GB version එක 1,90,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු iPhone 15 Plus එක ගැන. iPhone 15 Plus එක වලට රිලීස් වුණේ 2023 සැප්තැම්බර් මාසෙම තමයි. මේකේ තියෙන්නේ iOS 17 version එකම තමයි. ඒ වගේම ඔයාලට මේකේ 128GB version එක බලා ගන්න පුළුවන් 1,80,000ක වගේ මුදලකට. ඒ වගේම ඔයාලට මේකේ 256GB version එක 1,90,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක ඔයාලට මේක ලක්ෂ 2ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන් මේ iPhone 15 Plus එක. ඊළඟට අපි කතා කරමු iPhone 15 Pro එක ගැන. මේ iPhone 15 Pro එක රිලීස් වුණේ 2023 සැප්තැම්බර් මාසෙම තමයි. ඔයාලට මේක බලා ගන්න පුළුවන් iOS 17 version එකම තමයි. මේ iOS 17 version එක තමයි මේ ෆෝන් එකට අවිල්ලා තියෙන්නේ. වගේම මේකේ 128GB version එක ගන්න බලා ගන්න පුළුවන් රුපියල් 2,40,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 256GB version එක ගන්න 2,50,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 512GB version එක ගන්න රුපියල් 2,55,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 1TB version එක ගන්න 2,65,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු iPhone 15 Pro Max එක ගැන. iPhone 15 Pro Max එකත් ඔයාලට රිලීස් වෙන බලා ගන්න පුළුවන් 2023 සැප්තැම්බර් මාසෙම තමයි. ඔයාලට මේකේ iOS 17 version එක තමයි මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. මේකේ 256GB version එක 2,80,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 512GB version එක 2,90,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේකේ 1TB version එක ලක්ෂ 3කට වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. මේ iPhone 15 series එකේ තියෙන්නේ iOS 17 වලට මේකෙත් latest version එක update කරන්න පුළුවන් අනිවාර්යයෙන්. මොකද මේ ෆෝන් එක අවුරුදු 2ක් වගේ තමයි දැන් වෙද්දි පරණලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ලොකු කාලයක් පරණයි. මේක තාමත් අලුත් field එකේ තියෙන ෆෝන් එකකට අපිට මේ iPhone 15 Pro Max එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ iPhone 15 series එකම. ඊළඟට අපි කතා කරමු මේ වෙද්දි තියෙන latest iPhone series එක iPhone 16 එක. මේ iPhone 16 series එකේ ඔයාලට මේකේ iPhone 16 එක බලා ගන්න පුළුවන්. මුලින්ම මේ වෙද්දි නම් මේ වගේ iPhone 16 Pro නම් use කරපුවා ටිකක් අඩුයි. මොකද මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2024. ඒ කියන්නේ තාම අවුරුද්දක්වත් වෙන්නේ නැහැ. මාස කිහිපයක් තමයි වෙන්නේ. ඒත් අපි බලමු මේ iPhone 16 එකේ රිලීස් වෙන 2024 සැප්තැම්බර් මාසේ. මේකේ තියෙන iOS 18 ඒ කියන්නේ 18 version එක. මේකේ ඔයාලට latest iPhone එක සහ latest iOS version එක තමයි මේ ෆෝන් වල තියෙන්නේ. බලා ගන්න පුළුවන් iPhone 16 series එකේම. මේකේ 128GB version එක වලට රුපියල් 2,20,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 256GB version එක වලට රුපියල් 2,30,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ 512GB version එක 2,40,000ක වගේ මුදලට මිලදී ගන්න පුළුවන් මේ iPhone 16 එක. ඊට අපි බලමු iPhone 16 Plus එක ගැන. iPhone 16 Plus එක වලට මේකත් රිලීස් වෙන 2024 සැප්තැම්බර් මාසෙම තමයි. මේකේ තියෙන්නේ iOS 18 iOS 18 වලට මේකේ 128GB version එක 2,50,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම 256GB version එක රුපියල් 2,60,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඔයාලට 512GB version එක 2,70,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන් මේ iPhone 16 Plus එක. ඊළඟට බලමු අපි iPhone 16 Pro එක ගැන. iPhone 16 Pro එක රිලීස් වෙන 2024 සැප්තැම්බර් මාසෙම තමයි. මේකේ තියෙන්නේ ඔයාලට iOS 18 version එකම තමයි. ඔයාලට මේකේ 128GB version එක 2,90,000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන්. ඔයාලට මේකේ 256GB version එක ගන්න ලක්ෂ 3ක් විතර වෙනවා මේ වෙද්දී. 512GB version එක වලට මේකේ 3,10,000ක් විතර වෙනවා. ඒ වගේම මේකේ 1TB version එක නම් 3,20,000ක් වගේ මුදලක් වෙනවා මේ iPhone 16 Pro එක. ඊළඟට අපි කතා කරමු මේ විදිහට latest සහ හොඳම iPhone එක. මේක තමයි iPhone 16 Pro Max එක. ඔයාලට මේකේ කැමරාව ගැන කතා කරද්දී ඔයාලට ෆිල්ම් එකක් වුණා ෂූට් කරන්න පුළුවන් විතර මේ iPhone 16 Pro Max එකේ කැමරාව තියෙනවා. අපි බලමු අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු මේ iPhone 16 Pro එක ගැන. අපි දැන් බලමු මේ iPhone එක රිලීස් වුණේ 2024 සැප්තැම්බර් මාසයේ. ඒ වගේම මේක iOS 18 version එක තමයි තියෙන්නේ. කියන්නේ දැන් තියෙන latest iOS version එක. මේක 256GB storage එක තියෙන ෆෝන් එක වලට 3,50,000ක් විතර වෙනවා මේක මිලදී ගන්නවා නම්. ඔයාලට ඒ වගේම 512GB version එක 3,60,000ක් විතර වෙනවා මේ iPhone එක. ඒ වගේම 1TB version එකට 3,80,000ක් විතර වෙනවා මේ iPhone 16 Pro Max එක. මේ වෙදින latest iPhone series එක තමයි iPhone 16 එක. මේක ඔයාලට තාම මාස ගාණක් වගේ තමයි වෙන්නේ. මේක නම් use iPhone ටිකක් ගොඩක්ම අඩුයි මේ වෙද්දි ලංකාවේ ගන්න ඔයාලට brand new phone එකම තමයි ගන්න වෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මම ඔයාලට iPhone series එකේ iPhone 11 එකේ ඉඳලා iPhone 16 එක දක්වාම ඔයාලට series වල මිල ගණන් ගෙනාවේ. එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක ඔයාලට පොඩ්ඩක් හරි ප්‍රයෝජනයක් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel subscribe කරන්න, මේ වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට සහ ඔයාලා දන්න අනිත් අයට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝ එක යාළුවට share කරන්න. මේ වීඩියෝ එකේ හොඳ නරක දෙකම comment කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.